එකෙක් ඉන්නවලු මචං ගෑණි උට හරියට බයිනවලු. ඌ කරන්නේ මචං උදේම ගන්නවලු දැල්ල යනවලු හේනට. නිදහස්නේ. ඌ වැඩි කොහොමද කතාවක් බහක් නැති නිකන් සයිලන්ට් පොරක්. ඌ ගිහිල්ලා කරන්නේ මචං උදේ ඉඳලා හේනේ වැඩ කරනවලු. ගෑණි දවල්ට කෑම අරන් එනවනේ. ඒ ඇවිල්ලත් කනකනුත් බයිනවා. දවසක් මූ මේ හේනේ වැඩ කරගෙන ඉන්නකොට හේනෙ බූරුවෙක් ආවලු. ඌට ඉතින් දැන් මේ තනිකමෙන් ඉන්නෙත් මූ ඉතින් ඔය ඉතුරු වෙන කෑම මොනවා හරි අර එහෙමේ දීලා බූරුවට ඉතින් දන්නවනේ පොඩි ලව් එකක්ද බූරුවා දැන් හේනේ ඉන්නවලු. ගෑණි ආවලු දවසක් එදාවලු. කෑම අරගෙන. ලත් ගෑණි මචං ඇවිල්ලා ගාලා කෑ ගහනවා. බූරුවට මේක පුරුදු වෙන්නේ. අරුණ මොකද බූරුවා දුන්නලු පයින් එකක් මචං. ගෑණි on the spot ලු මචං. ගෑණි මලාලු. කපාරයිලු බූරුවා. මිනිහ ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්නකොට දැන් මල් ගමේ මිනිස්සු වෙනවනේ මල ගෙදර. පල්ලියේ ෆාදර්ත් ආවා. ෆාදර්ත් ඇවිල්ලා දැන් මල ගෙදර හට් එක යට මෙහෙම ඉන්නවා. ෆාදර්ට පේනවලු ගෑනු ඇවිල්ලා මූට මොනවා හරි කියනකොට මූ කරනවා. පිරිමි ඇවිල්ලා කියනකොට ඒ කියන්නේ නිකන් ඈත ඉඳන් බැලුවාම තේරෙනවලු ගෑනු කියන එකට මූ ඇග්‍රි වෙනවා. පිරිමි කියන ඒවා ඔක්කොම රිජෙක්ට් කරනවා. ෆාදර්ත් මේක හිල ප්‍රාස්තයල්ලු. කොසෙනගොඩ ගෙහෙට වෙනකන් ඉඳලා ෆාදර් ගිහිල්ලා මුගෙන් ඇහුවලු මම මේ බලාගෙන හිටියේ අර මොකද අර ගෑනුන්ට විතරක් තමුසේ මෙහෙම ඔළුව අනේ නෑ ෆාදර් ඉතින් හැමෝම ඇවිල්ලා කියනවා මේ දල්සි හරි හොඳ ගෑණියෙක් අපරාධේ මැරුණේ. අපි නම් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට අපිව දාලා යයි කියලා. දුක් වුණා හරියට. ඒකයි මම ඉතින් ඔළුව වෙනුනේ. හරිද? ඒකට පිරිමි කියන කෙනෙකුට තමුසේ විරුද්ධ. අනේ ෆාදර් මොනවා කරන්නද මේ හැම පිරිමියම ඇවිල්ලා මේ බූරුවව ඉල්ලනවා. ගමම බූරුව ගහනවා.